ඔය චාරිකාවක්. මම හර්ෂණී සුලෝචන. මම නිමාලේ මිනිසුන් සහ සතුන් පුරාණ කාලයේ සිටම එකට ජීවත් වෙලා තියෙනවා. පළමුව මිනිසුන් වනසතුන් දඩයම් කළ අතර පසුව ඔවුන් සමහර සතුන් හීලෑ කරගත්තා. ඉන් අනතුරුව ඔවුන් ගවයන්, එළුවන් සහ කුකුලන් සමග ගොවිතැන් කිරීමට පටන් ගත්තා. නිමාලේ. ඉතින් අද ගොවිපළවල් ව්‍යාපාර වගේ නේද? හරියටම හරි. ශ්‍රී ලංකාවේ මිනිස්සු ගවයන්, මීහරකුන්, කුකුලන්, එළුවන් සහ ඌරන් ඇති කරනවා. සමහර අය තාරාවන්, හාවුන් සහ වටුවන්ද ඇති කරනවා. මෙතන බොහෝ එළදෙනුන් සහ මීහරකුන් ඇති කරන්නේ කිරි සඳහා. කිරි වලින් අපට යෝගට්, චීස්, බටර් සහ අයිස්ක්‍රීම් පවා ලැබෙනවා. මාමේ කුකුලන් සහ එළුවන් ගැන කියන්න පුළුවන් මොනවද? මාමා කුකුලන් අපට මස් සහ බිත්තර ලබා දෙනවා. එළුවන් අපට මස්, කිරි සහ සම් පවා ලබා දෙනවා. එළු කිරි ඉතාම සෞඛ්‍ය සම්පන්නයි. මාමා ඌරන් අපට ඌරු මස්, හැම් සහ සොසේජස් ලබා දෙනවා. ගොවීන් තාරාවන්, ගිනි කුකුලන් සහ වටුවන් කුඩා සංඛ්‍යාවකින් ඉති කරනවා. මාමා සත්ත්ව පාලනය වැදගත් වෙන්නේ ඇයිද කියලා දන්නවද පුතේ? නිමාලි නැහැ මට කියන්න මාමේ. මාමා සෞඛ්‍ය සඳහා අපට ප්‍රෝටීන් ලබා දෙනවා. රැකියා සහ ආදායම ඇති කරනවා. භෝග සඳහා පොහොර සපයනවා. ශක්තිය සඳහා ජීව වායුව නිපදවනවා. භෝග අතුරු නිෂ්පාදන සත්ව ආහාර ලෙසට භාවිතා කරනවා. මාමා ශ්‍රී ලංකාව සත්ත්වපාලනයට ඉතා සුදුසුයි. ඒ ඇයි කියලා දන්නවද නිමාලේ? විවිධ සතුන් සඳහා අවශ්‍ය වන විවිධ දේශගුණික තත්ත්වයන් තනබිම් ඕනෑ තරම් අපේ රටේ තියෙනවා. ආහාර සඳහා භෝග අතුරු නිෂ්පාදන, පශු වෛද්‍ය සේවාවන්, ණය සහ රක්ෂණ යෝජනා ක්‍රම මෙන්න මේ තමයි හේතුන්. අපි සම්භවය සහ භාවිතය අනුව සතුන් තෝරගන්නවා. උදාහරණයක් විදිහට කිරි, මස් හෝ ශ්‍රමය සඳහා එළදෙනුන් යොදා ගන්නවා වගේ. මාමා ශ්‍රී ලංකාවේ අපි ජර්සි සහ අයර්ෂයර් වැනි යුරෝපීය ගවයන්ද සහිවාල් සහ සින්දි වැනි ඉන්දියානු ගවයින් සහ දේශීය බඩ ගවයින් ඇති කරනවා. මාමා මීහරක් ඇති කරන්නේ කිරිවලට. අපිට දේශීය මීහරක් සහ මූරා, සූර්ති සහ නිල්රවි වගේ විදේශීය වර්ගත් තියෙනවා. මාමා නිමාලිට සිතියමක් පෙන්වයි. උඩරට යුරෝපීය ගව වර්ග, ජර්සි අයර්ෂය, වියලි කලාපය, ඉන්දියානු ගව වර්ග, සින්දි සහිවාල්, පොල්ට්‍රිකෝනය, ජර්සි අයර්ෂය යන දෙමු වර්ග දෙකම. හිමාලි වව් දැන් මට තේරෙනවා සත්ත්ව පාලනය අපේ රටට උදව් කරන ආකාරය සහ විවිධ සත්ත්ව වර්ග තෝරා ගන්නා ආකාරය ගැන. මාමා හොඳයි ඔබට මෙහි දැනුම ඔබේ ව්‍යාපෘතිය සඳහා භාවිතා කළ හැකි අතර සමහර විට කවදා හෝ ඔබේම ගොවිපලක්ද පවත්වාගෙන යා හැකියි.